හායි ඔන්න ඔයාලා හැමෝම ගොඩක් දෙනෙක් මගෙන් ඉල්ලපු K-pop study method එකේ part 2 අද අරගෙන ආවා. ඉතින් පළවෙනියටම මතක් කරලා ඉන්නවා part 1 බලුවේ නැත්නම් ඔයා ඒකත් අනිවාර්යයෙන්ම බලලා මේ වීඩියෝ එකත් බලන්න කියලා. එහෙනම් අපි දැන් යමු ඒ ටිප්ස් මොනවද කියලා බලන්න. පළවෙනි එක repetition. අයිඩල්ස්ලා එයාලගේ ඩාන්ස් එක එයාලට ප්‍රැක්ටිස් වෙනකම්ම ගොඩක් පාරක් රිපීට් කර කර ප්‍රැක්ටිස් කරනවා. ඉතින් ඔයත් ඔයාගේ පාඩම් කරන්න තියෙන පාඩම අරගෙන 3-4 පාරක් රිපීට් කර කර පාඩම් කරන්න. ස්පෙෂලි ඔයාට අමාරු පාඩම්. රිපීට් කරන්න ඔයාලගේ මතක ශක්තිය වැඩි වෙනවා. දෙවෙනි එක comeback countdown. ඉමේජ් කරගන්න K-pop group එකක් එයාලගේ comeback concert එකට කලින් එයාලගේ දින count කරනවා. ඉතින් ඒ වගේ ඔයත් ඔයාගේ exam එකට කලින් ඒ දින ටික count කර කර ඉන්න. ඉතින් ඒකෙන් ඔයාට ඔයාගේ උනන්දුවත් වැඩි දියුණු වෙනවා. තුන්වෙනි එක MV creation. අපි දන්නවා අපිට පින්තූරයක් බැලුවාම ඒ වගේ මොකක් හරි කතන්දරයක් ඇහුවාම මොකක් හරි දෙයක් ඉක්මනට මතක හිටිනවා. ඉතින් මෙන්න මේක පාවිච්චි කළා ඔයාට පුළුවන් history, science ඒ වගේ subject එකක් movie එකක් විදිහට image කරගන්න. එකෙන් ඔයාට මතක හිටිනවා. හතරවෙනි එක progress track. K-pop idolsලා එයාලා දවසින් දවස කොච්චර improve වෙනවද කියලා එයාලම බලා ගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් පොඩි notebook එකක් අරගෙන ඔයාලගේ ලකුණු, ඔයාලගේ result, එතකොට කොච්චර පාඩම් කරාද අන්න ඒ වගේ note එකක් දාලා ඔයා කොච්චර improve වෙලාද කියලා ඔයාටම පැහැදිලි කරගන්න. පස්වෙනි සහ අන්තිම එක bias subject. ඔයාටත් favorite K-pop member කෙනෙක් ඇතිනේ. ඉතින් ඒ වගේ ඔයා favorite subject එකකුත් තෝරගන්න. එහෙම subject එකක් තෝරගෙන ඊට පස්සේ ඒ subject එකට වැඩිපුර වෙලාවක් දාන්න. ඒක වැඩිපුර practice කරලා ඉහළ ලකුණක් ඒකට ගන්න try කරන්න. ඉතින් ඒ subject එකේ ඔයා ගොඩක් strong වෙනවා. ඔයාගේ confidence එක වැඩි වෙනවා මට මේ subject එක පුළුවන් කියලා. ඒ වගේම මේක අනිත් subjects වලටත් use කරන්න පුළුවන්. ඔන්න ඉතින් K-pop study method එක use කරලා ඔයාටත් පුළුවන් ඔයාගේ bias වගේ ඔයාගේ class එකේ ඉන්න top student වෙන්න.